ඔයත් කඩවත කිරිබද්දුව රාගම කඳාන ජයල පැත්තකින් නැද්ද? රසර කෑම කන රෙස්ටොරන්ට් එකක් හොයනවද? එහෙනම් මෙන්න ඒකට හොඳම තැන. අතුරුලිය ග්‍රෑන්ඩ් රෙස්ටොරන්ට් වත්තල. ඉතින් මේ රෙස්ටොරන්ට් වලට ඇතුළේ වගේම එළිය ඩයිනින් කරන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු රෙස්ටොරන්ට් එක ඇතුළට. ඉතින් ඔයාලට මේ පේන මේ රෙස්ටොරන්ට් එක ඇතුළේ ඉතින් අද නම් ටෙසන අඩු දවසක් අනිත් දවස් වල ගොඩක් සෙනග ඉන්නවා මේකේ. ඉතින් අපි බලමු මෙනු එක බලලා මොනවද ඕඩර් කරන්න කියලා. අපි ඕඩර් කළා චිකන් චීස් කොත්තුවක්, ඒ වගේම චොප්ස් රයිස් එකක්, ඒ වගේම තව අපි එකතු කළා මොන්ගෝලියන් රයිස් එකක්. මේ තියෙන්නේ චිකන් චීස් කොත්තුව සහ චොප්ස් රයිස් එක. ඇත්තටම මේ කෑම වල ලොකු ගාණක් වියදම් වුණේ නැහැ. ඊටම අඩු මුදලක් තමයි අපිට වියදම් වුණේ. මේ තියෙන්නේ අපිට මොන්ගෝලියන් රයිස් එක. ඉතින් අපි කාලාම් බලමු මේ රස කොහොමද කියලා. ඉතින් මම මුලින්ම try කළේ අපි ගත්ත චීස් කොත්තුව. ඉතින් මේ චිකන් චීස් කොත්තුව ගත්තාම අතරම ගානත් ඒ වගේ ගොඩක් රසයි. ඒ වගේම ලොකු පෝෂන් එකක් තියෙනවා. දෙන්නෙට වගේ ඇති මේ කොත්තුව. දැන් මම try කරන්න හදන්නේ අපි ගත්ත මොන්ගෝලියන් රයිස් එක. ඉතින් මේ මොන්ගෝලියන් රයිස් එකත් අනිත් ඒ වගේම තමයි තාමතර පෙනුමට තියෙන හොඳ රස පෙනුමට. ඉතින් බලමු මේකේ රස කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි මේක ගත්තම තමයි එක දෙන්නෙක් බෙදාගෙන තව කෙනෙක්ට වගේ ඉතුරු ප්‍රමාණයක් තිබ්බා. අන්තිමට try කරන්න ගත්තා චොප්ස් රයිස් එක. ඉතින් චොප්ස් රයිස් එක තරගම තමයි හොඳ පෙනුමක් සහ හොඳ රසක් තියෙනවා. ඉතින් ඔයාලටත් මේ අතුරුලිය ග්‍රෑන්ඩ් එකට ගියොත් එන්න මේ වගේ හොඳ කෑම වේලක් රස බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට මම මගේ චොප්ස් රයිස් එක රස බලන්න. ඉතින් ඇත්තටම ගත්තාම ගොඩක් රස චොප්ස් රයිස් එකක්. තවත් මේ වගේ වීඩියෝස් බලා ගන්න කැමති නම් Saffron Life Diaries අපිත් එක්ක එකතුලා ඉන්න.